අපි අද කතා කරන්න යන්නේ මහා ව්‍යසනයකින් සම්පූර්ණයෙන්ම අගාධයටම ගිලී ගියපු නගරයක් ගැන. ඒ වගේම ඒ මහා විපතින් ඒ නගරය ගොඩගත්ත අසිරිමත් අධ්‍යාත්මික සිදුවීමක් ගැන. මේ කතාව පටන් ගන්නෙම මහා අන්ධකාරයකින්. එක කාලෙක සශ්‍රීකව තිබුණු විශාලා මහනුවර කියන්නේ ඇත්තටම සොහොන් පිට්ටනියක් බවට පත්වලා ඉවරයි. හැම වීදියකම රජකලේ මරණීය නිහඬතාවය විතරයි. හොඳයි අපි බලමු මේ නගරයම ගිලගත්ත මේ මහා විපත්තිය ඇත්තටම මොකක්ද කියලා. මේක එක බියක් නෙවෙයි එක පිට එක ආපු මහා බීතින් තුනක්. මෙන්න මේකයි ඒ තුන් බිය. මුලින්ම ආවේ දුර්භික්ෂ බිය. ඒ කියන්නේ සාගතය. ඒක පස්සෙන් මාවා මාරාන්තික වසංගත රෝග බිය. අන්තිමටම මේ දෙකෙන්ම බැටකාලා හෙම්බත් වෙලා හිටපු මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා අදෘශ්‍යමාන අමනුෂ්‍ය බියකට. මේ හැම දෙයකම ආරම්භය තමයි අහස පොළොවට උරණවීම. වහින්නම නැතුව ගියා, ගොවිතැන් ඔක්කොම පාළු වුණා, අටුකොටු හිස්සුණා. ඉතින් අන්තිමේදී මිනිස්සු කුසගින්න දරා ගන්න බැරුව එකා දෙන්න මැරිලා වැටෙන්න පටන් ගත්තා. මියගිය අයව හරියට බලලන්නත් කෙනෙක් හිටියේ නැහැ. ඒ තරමටම මිනිස්සු දුර්වල වෙලා හිටියේ. ඉතින් මුල නගරේම මල්ල සිරුරු වලින් පිරීලා, දරා ගන්න බැරි දුර්ගන්ධයකින් පිරීලා ගියා. අනේ කුණු වෙච්ච වාතය තමයි ඊළඟ මහා විනාශය අරගෙන ආවේ. ඒ තමයි මාරාන්තික වසංගත රෝග. දැන් තමයි මේ කතාවේ බිහිසුණුම කොටස එළියට එන්නේ. මේ මරණයේ සුවඳට මහා නපුරු අමනුෂ්‍ය බලවේගය ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. එයාලා නගරයට කඩා වැදිලා බඩගින්නෙන් ලෙඩ රෝග වලින් පීඩා විඳින්මින් හිටපු ඒ අසරණ මිනිස්සුන්ව තවත් බියෙන් ත්‍රස්ත කළා. මේ මහා විනාශය මැද මිනිස්සු අන්තිම බලාපොරොත්තුව හොයාගෙන ගියා. මේක තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය. ඉතින් පණ ගැට ගහගෙන හිටපු මිනිස්සු රජමාලිගාව වටකරගෙන කෑ ගහන්න ගත්තා. දේවයන් වහන්සේ අපිට පිහිටක් වෙන්න කියලා. ඒ වෙලාවේ රජතුමා තේරුම් ගත්තා මේක මනුස්ස බලෙන් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකම පිහිට තථාගතයන් වහන්සේගෙන් තමයි ඉල්ලන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ ආරාධනාව පිළිගන්නවා. උන්වහන්සේ තමන්ගේ දිවසින් දැක්ක විශාලාවේ මිනිසු විඳින දුක. ඒත් ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ දැක්කා ඒ දුක කන්දරාව මැද්දේ වුණත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මහා පිනක් තියෙන විශාල පිරිසක් එතන ඉන්නවා කියලත්. හොඳයි. දැන් අපි බලමු භාග්‍යවතුන් වහන්සේ විශාලානුවරට වඩින්නත් කලින් ඒ නගරයේ සිද්ධ වුණු අසිරිමත් දේවල් මොනවද කියලා. බලන්න මේ සිදුවීම් පෙළ. බුදුරජාණන් වහන්සේ විශාලාවට ලං වෙන්න ගංගානම් නදිය රළු සැඩපහර හරිම සංසුන් වුණා. නියගෙන් පිච්චිලා ගිය අහස එකපාරටම වලාකුළු වලින් පිරෙන්න ගත්තා. ඊට පස්සේ මහ වැස්සක් පටන් ගත්තා. ඒත් එක්කම නගරේ වහගෙන හිටපු ඒ නපුරු අමනුෂ්‍ය බලවේග බියෙන් පැනලා දුවන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ශ්‍රී පාදයේ විශාලාවේ පොළවට තියෙනවත් එක්ටම මහා පොකුරු වැස්ස කැදගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස නිකන් වැස්සක් නෙවෙයි. ඒක නගරේ තිබුණ හැම මල සිරුරක්ම හැම කුණු ගොඩක්ම සෝදලා අරගෙන ගිහින් මුළු පොළොවම පවිත්‍ර කළා. මුළු සබාදහමම ඒ පැමිණීම සමරනවා වගේ. හරි දැන් තමයි අපි මේ කතාවේ හරයටම එන්නේ. මේ මහා සුවපත් කිරීම පිටුපස තිබුණේ ඒ අසීමිත බලය මොකද්ද? රතන සූත්‍රයේ බලය තියෙන්නේ සත්‍යක්‍රියාව කියන ගැඹුරු සංකල්පයේ. සරලවම කිව්වොත් ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වෙනස් කරන්න බැරි පරම සත්‍යයක් ප්‍රකාශ කිරීමෙන් මහා බලයක් උත්පාදනය කරන එක. ඒ සත්‍ය වචනේ බලයට මුළු විශ්වයම ප්‍රතිචාර දක්වනවා කියන එක තමයි මෙතන පදනම. මෙන්න පළවෙනි මහා සත්‍යක්‍රියාව. මේ ලෝකේ හෝ පරලොවේ හෝ වටිනා කියන ඕනෑම වස්තුවක් ගත්තත් ඒ කිසිම දෙයක් බුදුරුවනට සම කරන්න බෑ. අන්නේ පරම සත්‍යයේ බලයෙන් සිත් වේවා. ඒ සත්‍ය වචනේ ප්‍රකාශ කරනවත් එක්කම සිද්ධ වුණ දේ බලන්න. මුළු පොළොවම කම්පා වුණා. ඒ විතරක් නෙවෙයි, නියගෙන් වේලිලා ගිය ගස්වල අලුතෙන්ම දළු දාලා මල් පිපෙන්න පටන් ගත්තා. ආශ්චර්යයක්. දෙවනි සත්‍ය ප්‍රකාශය කළේ ධර්ම රත්නය වෙනුවෙන්. දුක් කෙලවර කරන ඒ උතුම් සමාධිය, රාගය, ద్వේෂය, මෝහය නැති කරලා නිවනට මඟ කියන ඒ උතුම් ධර්මයට සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අන්නේ සත්‍යයේ බලෙන් සෙත් වේවා. තුන්වෙනි සත්‍යක්‍රියාව කලේ ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන්. නුවණැත්තන් විසින් වර්ණනා කරන ඒ අට මහා පුද්ගලයන් සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත්වයට දක්වා වැඩම කළ ඒ ශ්‍රාවක සංඝයාට සමාන වටිනාකමක් තියෙන කිසිම මණිකක් මේ ලෝකේ නැහැ. අන්න ඒ සත්‍යයේ බලෙන් සෙත් වේවා. හොඳයි මේ මහා සත්‍යයේ බලෙන් විශාලා මහනුවර ශාරීරිකව විතරක් නෙවෙයි ආධ්‍යාත්මිකවත් සුවපත් වෙලා අලුත් ජීවයක් ලැබපු හැටි තමයි අපි දැන් බලන්න යන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ රතන සූත්‍ර ආනන්ද හාමුදුරුවෝ පාත්‍රයකට ගත්ත පෑන් පිරිත් කරමින් නගර පෞර දිගේ වැඩම කරමින් මුළු නුවර පුරාම ඉස්සා. ඒ ආනුභාවයෙන් ඉතිරි වෙලා හිටපු හැම අමනුෂ්‍ය බලවේගයක්ම පලා ගියා. ලෙඩ වෙලා හිටපු හැමෝම සුවපත් වුණා. මේ සංඛ්‍යාව දිහා බලන්න 5,88,000ක් බුදුරජාණන් වහන්සේ දින 7ක් පුරා මේ රතන සූත්‍රය දේශනා කරනවා. ඒ ධර්මයේ අහලා 5,88,000ක් දෙනා මාර්ගඵල අවබෝධ කරගන්නවා. බලන්න නගරයක ශාරීරික සුවය ලක්ෂ ගානකගේ ආධ්‍යාත්මික සුවයක් බවට පත් වුණ හැටි. මේ අසිරිමත් සිදීමෙන් පැහැදුණු ශක්‍ර දේවේන්ද්‍රයා දෙව්ලොවේ ඉඳලා මෙහිම ප්‍රකාශ කළා. දෙව් මිනිසුන් විසින් පුදනු ලබන බුද්ධ ධම්ම සංඝ චීන මේ ත්‍රිවිධ රත්නේ සත්‍යයන් භාවයෙන් මුළු ලෝකයටම සතක්ම වේවා කියලා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. වචන ටිකකට කොහොමද මුළු නගරයකම ඉරණම වෙනස් කරන්න පුළුවන් උනේ? ඒ බලය තියෙන ඒ වචනවල මද? එහෙම නැත්නම් ඒ වචන පිටිපස්සේ තියෙන අකම්පිත පරම සත්‍ය තුලද?